අපි බලමු ඕනම ගනුදෙනුවකට බිල්පතක් යවන ආකාරය. අපිට පුළුවන් මේ ප්‍රධාන තීරුවේ පාරිභෝගිකයා කියන තැනින් මේක කරන්න පුළුවන්. නැත්නම් අපිට තියෙනවායි මෙන්න මේ උඩම තියෙන වම් අත පැත්තේ ගෑය තුන බලලා අතර ගනුදෙනු කරුවන් කියන කෙනෙක් යන්න පුළුවන්. මුලින්ම පාරිභෝගිකයෝ නිර්මාණය කරගමු. ළඟට දුරකථන අංකය අපිට වෙන මෙතන දුරකථනයෙන් ගන්න කියන තැන බටන් එක ඔබලා අපේ ජංගම දුරකථනයේ තියෙන නම්බර් ලිස්ට් එකකින් ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ලිපින ඊමේල් එක අඳුනුම්පත් අංකය ඒවා අවසන් දාගන්න පුළුවන්. සේව් කරා සාර්ථකව. දැන් අපි පල්ලෙහාට යමු බලන්න. අපිට පුළුවන් මෙතන ටික් එකක් දැම්මන් පස්සේ ණය ඇති පාරිභෝගිකයන් විතරයි පෙන්වන්නේ. අපිට පාරිභෝගිකයන් පෙන්වන ආකාරය අපිට ශේෂය අඩු වැඩි අනුව හදා ගන්න පුළුවන්. 9 අකුරු පිළිවෙලට හදා ගන්න පුළුවන්. අලුතෙන් අපි සේව් කරන ඒවා පළමුවට එන්න හදා ගන්න පුළුවන්. උදන්ට එහෙම කරමු. දැන් උඩට අවිල්ලා තියෙන එක. ඊළඟට මෙතන ධන ලකුණෙන් පුළුවන් අපිට අපි ණයක් ලබා දුන්නොත් ඒක ඇතුළත් කරන්න. මොකක් හරි අපි ණයක් ලබා දුන්නා ඉදානු 10000 කියලා අපිට මේකේ විස්තරයක් අතුල් කරගන්න පුළුවන්. දැන් මේක ණය ඇතුළත් කියන තැන සේව් කරන්න ඕන අපි. එපාර අපිට මෙහෙම පිටුවක් එනවා. ඒකෙන් පුළුවන් පළවෙනි එක printer එකක් තියෙනවා නම් printer එකෙන් අපිට බිලක් ගන්න පුළුවන්. නැත්නම් WhatsApp එකෙන් ගන්න පුළුවන්. නැත්නම් SMS එකකින් පුළුවන්. නැත්නම් අපිට share කරලා අපිට පුළුවන් ඕනම එකකින් share කරන්න. පාර ආයි තියෙනවා සැකසුම් කියලා. එකකින් ආයි පුළුවන් printer සැකසුම්, WhatsApp message එක යන ආකාරයේ සැකසුම්, SMS සැකසුම්, share සැකසුම් ඒ වගේ එහෙම පුළුවන්. එපාර භාෂාව වෙනස් කරගන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි වුණත් දෙකෙන්ම. අපිට බිල්පත අපි යවන බිල්පත පාරිභෝගිකයට පෙනෙන විදිය තමයි මේ හදන්න තියෙන්නේ. එයාගේ නම පේන්න පුළුවන් හදන්න. ඒක දැම්මොත් එයාගේ දුරකථන අංකයත් පේනවා, ලිපිනත් පේනවා. එතකොට භාණ්ඩ මිල, භාණ්ඩ වල වටිනාකම, වට්ටම්, මුළු එකතුව අපිට ඔන් ඔෆ් කරගන්න පුළුවන්. එතකොට පෙර ණය, නව ණය, අමතර සටහනක් ඇතුළත් කරගන්නවා නම් ඒකත් පෙන්වන්න පුළුවන්. පාරිභෝගිකයට ගිණුම බලන්න පුළුවන්, ලින්ක් එකක් යවන්න පුළුවන්. ලෝගෝ එක පේන්න, ව්‍යාපාරයේ නම පේන්න, ලිපිනේ පේන්න ව්‍යාපාරේ. ඒ සියලු සැකසුම් ඇතුළත් කරලා සේව් කරන්න ඕන එක. දැන් ඩිමට්ලා තියෙන සියලු සැකසුම් සේව් වුණා කියලා. පාර SMS එකත් අපිට එහෙම හදා ගන්න පුළුවන්.
අපිට මෙතන ප්‍රිවිව් කියලා තියෙනවා. දැන් WhatsApp එකේ මැසේජ් එක අපි යවන එක්කනට පේන විදිය, Pintray බිල් එක පේන විදිය, SMS එක පේන විදිය, ෂෙයා කරුවාන් පස්සේ එක පේන විදිය. දැන් අපි WhatsApp එකට යමු මැසේජ් එක. WhatsApp බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ. මැසේජ් එක යනවා.